ආකාරයට මම දැන් ඔයාලගේ මේක අරන් ආවද දෙවන කොටස අරන් ඉවිල්ලා තිනවා වීඩියෝ එකේ මේක මේ දෙවන කොටස guys මේක දෙවන කොටස ප්‍රොෆෙසර් එකක් හදාගන්න හැටි ඊට පස්සේ දැන් මේක ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයට මේක ලෝඩ් කරගන්න ආයේ මෙන්න මේ ෆ්‍රී ෆයර් account එකෙන් ලෝඩ් කරන්න ඕනේ දැන් මේ මෙතන නම ලබා දෙන්න තියෙනවනේ මෙතනට හොඳ නම ලබා දෙන්න ඕන මොනවා හරි ඔය කුණුහරුප ලබා දෙන්න ඉපා මෙතනට ඉතින් මේ ඔයාලට කරන්න තියෙන්නේ පොඩි ඔය නමේ ස්ටික්ස් වගේ නමක් ලබා දෙන්න පොඩි නමක් ලබා දුන්නාට පස්සේ guys ඔයාලට පුළුවන් මේ ආකාරයට කට් වෙන මේ වැඩට කරගන්න. ඊළඟට මෙන්න මේ ආකාරයට මේ ලෝඩ් කරන්න මම ලෝඩ් කරලා මට ඔන් කරන්න. හරි guys මෙන්න මේක ලෝඩ් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ බලා ගන්න පුළුවන් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන guest කියන එක ක්ලික් කරන්න තියෙන්නේ guest කියන එක ක්ලික් කරලා මෙන්න මෙතන tap to begin කියන එක ක්ලික් කරලා මෙන්න මේ මෙර එකක් එනවා ඔයාලට දැන් guest account එකෙන් sign in වුණාට පස්සේ මෙන්න මේ ID එක copy කරගන්න ඕනේ දැන් ඔයාලා screenshot එකක් දාගන්න. screenshot එකක් දාගන්න ඕනේ ස්ක්‍රීන්ෂොට් එක ගහලා පස්සේ guys මෙයාට බෑක් වෙන්න මේ බෑක් වුණාට පස්සේ guys ඔයාලට කරන්න තියෙන්නේ මේ ආකාරයට ඔයාලා ගැලරි ඕපන් කරගන්න. ගැලරි ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට ඔයාලට බලාගෙන ඉන්නවා මෙන්න මේ ක්‍රිස්ට් account එකේ මෙන්න මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේකේ තියෙන ID එක copy කරගන්න ඕනේ නැහැ. දැන් ඔයාලා search කරන්න ඕනේ Google එකට ගිහිල්ලා Chrome එකට යන්න. Chrome එකට ගිහලා මෙන්න යමල්ල Chrome එකට Chrome එකට ගියාට පස්සේ guys මෙතන තියෙන මෙන්න මේ search bar එකට click කරලා මෙතන type කරන්න FF KeyPass verify by ID කියලා. එතකොට මෙන්න මේ වගේ verify UID කියලා option එකක් මෙන්න මේකට යන්න මේකට ගියාට පස්සේ ආයෙත් මෙතන right කරන්න තියෙනවා. මෙන්න මෙතන මෙන්න මේ type කරන එක touch කරන්න වාට මෙන්න මෙතන කියලා මේ touch කරන්න මේ skip කරන්න skip කරන්න යාමට skip කරන්න යාමට add එක skip කරන්න මේ ආකාරයට add එක skip කරන්න මෙහෙම හරි විදිහට add එක skip කරන්න නැත්නම් ඉතින් කියලා වෙනවා. ඒ කියන්නේ මේ add කියන්නේ මල වාතයක් බං වැඩක් කරගන්න දෙන්නෙත් නැහැ. ආයමංගු දැන් FF KeyPass කියලා search කරන්න. මේ business දියුණු කරගන්න මාර බස් මෙතන මේ තියන ගන්න අනේ අම්මේ මේ ඇඩ් එක බෑනේ බං කරන්න. නෑ ඇඩ් බං දැන් මල පැනලා ඉන්න වෙලාවේ ඇඩ් එකක් ගහන 1 inch bed අනවරව. යකෝ යමංගු අප්පට හුරු වෙන්න බෑ බං මේකින් කරන්න. කම්පියුටර් එකෙන් හරි කරගන්න guys FF KeyPass කියලා search කරාට පස්සේ මෙන්න මේ verify ID කියලා search කරන්න verify UID කියලා එතකොට මෙන්න මේ ලින්ක් එකට යන්න. ලින්ක් එකට ගියාට පස්සේ මේ මෙතන අයියෝ ගාස් මේකත් එක බෑ බං. මල්ලා මෙහෙම මේ බලන්නම කියනවා. අනේ මම බෑනේ මේ ඇඩ් එක. අනේ කෝල් එකක් ආව අම්මගෙන් පොඩක් ඉන්නවා. හරි guys ඊට පස්සේ දැන් කෝල් එක නම් ඉවර වුණා අම්මගෙන් ආවේ. හරි දැන් ඔයාලට යන්න ඕනේ මේ ආකාරයට ආයෙ අර Google එකට යන්න. මොන මගුලක්ද බං මේ ඇඩ් එක බෑ කියපන් මේ Google එකට ගිහලා බලමු Google එකෙන් ගාලා බලමු. ආතල් එකකට එක්ක Google එකෙන් ගාලා බලමු මොකද බං මේවත් එක්ක බෑ කරන්න. ඉතින් දැන් මම මේ ආකාරයට Google එකට යනවා. Google එකට ගියාට පස්සේ මෙතන මේ search bar එකට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙතන FF KeyPass කියලා search කරන්න. FF KeyPass verify my UID කියලා මෙන්න මේ ආකාරයට search කරන්න. හරි එතකොට මෙන්න මේ link එකට යනවා. මෙන්න මේ link එකට ගියාට පස්සේ guys මේ add එකම add කරනවා වෙන්න බා guys පට්ට ආදියක් වෙනවා. හරි මෙතන type කරන්න ඕන නේද? මේ UID එක. අනේ අම්මේ මේ add එක නම් බෑ බං. මේ cover එක ඇතුලේ දාලා තියෙන්නේ බං add. ඒ කියන්නේ මේක ටච් කරාට පස්සේ යන්නේ add වලට. මේ add එක නම් බෑ බං මේ වැඩේ කරන්න. මේ add මේවා කරන රිමූව් app එකක් දාන්න ඕන guys. add එක කොහොමද කරන්නේ දැන් ගොඩක් වෙලා ගියා ඔයාලට තරක් වෙන නැති.
ටච් කරන්න නැතුව ඉමු. ඒත් වෙනවා. මොන මගුලක්ද මන් දන්නේ ඊ. අනේ බෑ මම මේ ඇඩ් මොනවද බං? හරි එතකොට මෙතන ටයිප් කරන්න ඕන මේ ආකාරයට මෙන්න මේ account ID 138යි 68යි 138යි 68යි 68යි 0.673 මොකද්ද බං 68යි 68යි 0.673 68යි 0.673 හරි ඊට පස්සේ මෙතන තියෙන verify UID කියන section එක ක්ලික් කරන්න. හරි මෙන්න මේ UID එක verify කරගන්නවා. continue process කියන එක ක්ලික් කරන්න මේ ආකාරයට verify කරගන්න. හරි finish කරන්න. හරි මෙන්න මෙහෙම verification එක complete කරාට පස්සේ guys ඵලයල්ලා P5 Max එකට. හරි guys දැන් උඹට බලා ගන්න පුළුවන් මෙතන ඇක්ටි තරම් ටයිමර් තියෙනවා කියන්න දෙන්නේ මේක ඕපන් කරගන්නilla. ඇක්ටි තරම් ටයිමර් කියන යූස් කරන්න නම් බැරි වේද කොහෙද බලමු අපි gift cards send කරන්න වගේ දේවල් කරන්න පොඩ්ඩක් බලමු ඉතින් මේ හදිසි වෙන්න තන නෑ මේ ආකාරයට මේ වලට කරන්න තියෙන්නේ මේ යන්න ඕනේ මේකට ගියාට පස්සේ guys මේ මේ ලාගමු මේ ආකාරයට ID එක ටයිප් කරාට පස්සේ මෙන්න මේක හරි දැන් මම දාමු මොකද වෙන්නේ කියලා මම පොඩ්ඩක් වහනවා මේක හරි guys මේකට ගියාට පස්සේ දැන් මේකට අප්ඩේට් දෙකින් කියලා දෙනවා හරි guys ඊට පස්සේ මේකට යන්න ඕන නේද හරි guys යාට පස්සේ අපෝ මේකට බලා ගන්න පුළුවන් මෙන්න මේම ලෝඩ් වෙනවා ඉවරන්නේ පොඩි කියලා නම්බරයක් එක්ක මෙන්න මේ ලෝඩ් වෙනාට පස්සේ guys මෙන්න මේ ක්ලෝස් කරන්න ක්ලෝස් කරලා අතර පස්සේ guys බලාපොරොත්තු ලෙවල් 1300 ගණන් බං ආයි ඩයමන්ඩ් පක්ක තියෙනවා guys ආයි කියන්න වෙන්නේ කන්න තියෙනවා කන්න කාපල්ල මේවා තේරම කාපල්ල දැන් මේ ආකාරයට කාපල්ල කියනවා බරට කරන්න තියෙන්නේ කාපිය ඩයමන්ඩ් කාපිය මෙතන කාපල්ල කාලා බලන්නේ දාපන් හැබැයි කරන්න තියෙන්නේ guys ඉතින් මේ කරන්ට් කස්ටම් විසුවලයිසේෂන් එකක් තියෙනවා මේ ඊට පස්සේ කාලා මේව කරලා දැන් මේ ඩයමන්ඩ් කොච්චර තියෙනවද කියලා බලාගන්න ඊට පස්සේ දැන් මෙතන තියෙනවා මෙන්න මේ ආකාරයට මේ මෙන්න මෙතන මේල් බොක්ස් එකෙත් ඇවිල්ලා තියෙනවා guys පට්ටේට ආයි කියන්න දෙයක් නැහැ මේල් බොක්ස් එකෙත් ඇවිල්ලා තියෙනවා පට්ට විදියට මෙන්න මේ වගේ FF key pass user control panel එකක් ඇවිල්ලා තියෙනවා ඉතින් දැන් ඔයාලා කරන්න ඕනේ මේ ආකාරයට FF key pass ඔයාලට මොනවා හරි බයිඩ් එකක් ඇඩ් කරන්න අවශ්‍ය නම් දැන් මේවා නම් සෙන්ඩ් කරන්න බැරි වෙයි gift prime level 3 තියෙන්නේ ඉතින් දැන් මම මේ ආකාරයට යනවා මෙන්න මෙතන තියෙන prime එක මේ මෙන්න සෙන්ඩ් කරන්න වෙයිද හරි අපි purchase කරන්න බලමු මේක purchase කරන්න බලමු ඒ නැත්නම් මේවා purchase කරන්න බෑ ඔයාලට control මොනවා හරි කරන්න ඕන නම් ඔයාලට කරලා තියෙන මේ 50 pass control panel එක මෙන්න මෙතන තියෙන open කරන්න user control panel password 1.9යි මෙන්න මෙයාගේ තියෙනවා user control panel මෙන්න මෙතන යන්න තියෙන්නේ කොහොමද මම යන්නේ හරි guys මෙන්න මේ ආකාරයට තමයි proxy එකක් හදාගන්න වගේ server එකකට දැන් මේක දාගෙන වුයා password දාලා මෙන්න මේ ආකාරයට claim කරන්න පුළුවන්. ඔයාලට මේ claim කරන්නේ විතරයි ඔයාලට use කරන්න පුළුවන්. ඔයාලට send gift කරන්න වගේ දේවල් බෑ. හරි මම මෙතන තියෙන මෙන්න මේ claim කියන ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මේ ආකාරයට claim කරගන්නවා මේ ආකාරයට. හරි ඊට පස්සේ cancel කරගන්නවා unlock කියන ක්ලික් කරන්නේ guys මේකෙදි unlock කරාට වෙන්නේ ඊට පස්සේ guys මෙන්න මේ ආකාරයට ඔයාලට තියෙන්නේ මෙන්න මේ diamond ටික card පල්ලා කන්න තියෙන්නේ. මෙයාට top up එතකොට මේවා membership එක බලමු තියෙනවද කියලා. තියෙනවා නේ. හරි අපි ලක් රොයල් වලට යමු. ලක් රොයල් වලට ගිහලා ස්පින් කරන්න බලමු. ස්පින් කරන්න දෙන්නේ නැහැ guys. මොකද මම මේක ක්ලික් කරනවා. ස්පින් කරන්න කොහොමද දෙන්නේ කියලා ටයිම් එක්ස්පෙක්ට් කරනවා. ඔයාලගේ account එකේ
මේක වෙනස් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ මේ මෙතන තියෙන settings icon එක ක්ලික් කරන්න. ක්ලික් කළා මෙතන English තෝරන්න ඕන. English තෝරලා effect max කියලා setting එකක් තියෙනවා. options ගොඩක් තියෙනවා. දැන් මෙන්න මේ වගේ ඔයාලට මෙච්චර ගහන්න පුළුවන් guys. මේ අකට BR එකට ගිහලා BR වලට යන්න බෑද ඔය battle royale වල නම් වැඩ කරයි. අනිවාර්යෙන් වැඩ කරනවා battle royale. දැන් මේ ආකාරයට ඔයාලට මොකක් හරි යන්න දාලා තේරෙන්න පුළුවන් නම් මෙතන ඉන්ෆර්මේෂන් එකක් දාලා emote එකක් දාන්න. මෙතන තියෙන preset කියන section එක ක්ලික් කරනවා. ක්ලික් කරලා යන්න ඕන මෙතන ආකාරයට. character ගිහලා මේක පයි කරන්න බෑ guys මේක. හැබැයි normal free fire එක පට්ට. හරි normal free fire එක පට්ට guys normal free fire එක පට්ට. normal එක තමයි පට්ට. මෙන්න මේක වැඩක් නෑ guys. ඇත්තටම පට්ට වැඩක් නෑ. මෙන්න මේ කියන ඔයාලට මේ කියන මෙන්න මේ game එක වට වෙනවා guys. මෙන්න මේක. ඉතින් මම මෙතන තියෙන page එක අපේ ක්ලික් කරන්න මෙතන බටන් එක ඇක්ටිවේට් කරන්න මම store වලට යනවා. මේක ස්පෙෂල් කියනවා ඒව ගන්න බෑ අපිට කිසි දෙයක්. මේව ගන්න බෑ. PI time expert කියලා තමයි ඉන්නේ. වාට gift and send කරන්න බෑ මෙතන. gift and send කරන්න බෑ. select to payment කියලා මෙන්න මෙතන තියෙන add. හරි. දැන් මෙතන ඔයාලා කරන්න ඕන මෙතන මේ ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ ID එක ඇඩ් කරන්න ඔයාලා free fire max use කරන්න පුළුවන්. මම මෙතන මගේ ID එක ඇඩ් කරන්න මේ ආකාරයට ID එක ඇඩ් කරලා පස්සේ guys මෙන්න ඔයාලට බලන්න පුළුවන් මේ අපිට මෙතන මගේ account එක තියෙනවා මෙන්න මේක ඇඩ් කරලා වැඩ කරන්නේ. හරි එහෙනම් guys සුබ දවසක්. එහෙනම් මෙහෙම තමයි යන්නේ. එහෙනම් ඊළඟට වීඩියෝ එක ගේන්න අනිවාර්යෙන්ම නම් පට්ට ආදලයක් ගන්න පුළුවන් උඹලට. ඉතින් guys එහෙනම් සුබ දවසක්. එහෙනම් පුතු සාරණයි guys. channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. නැත්නම් subscribe කරන්න නැති උන්ට මේක වැඩ කරන්නේ. Now goodbye guys. Welcome back.